මං කිව්වානේ වීඩියෝ දාන්නේ නෑයි කියලා. රටට සාසනයට කාට හරි ප්‍රශ්නයක් නම් නිහඬව ඉන්න එක මනුස්ස ගතියනේ. ඒක නිබටකම. දැන් මේ වෙලාවේදී කතා වෙන්නේ අටමස්ථාන. පල්ලේගම හේමරතන හාමුදුරුවෝ. ඒක තවම නතර කරලා නැහැ. පැහැදිලිවම කියනවා. හේමරතන හාමුදුරුවෝ බාලාපරාධයක් කළා දිනවනම් ඒ හාමුදුරුවන්ට දඬුවම් ලැබෙන්න ඕන. ඒක දඬුවම් ලබා දෙන්නේ මමවත් රටේ මිනිස්සුවත් නෙමෙයි. මේ රටේ පොලිසිය ඊළඟට අධිකරණය. වගකිවිය යුතු ආයතන නීතිය ක්‍රියාත්මක කරයි. ඒ ගැන කතා කරන්නේ නැහැ. හැබැයි මේ අටමස්ථානය ඉලක්ක කරගෙන එක හාමුදුරු කෙනෙක් පල්ලේගම හේමරතන හාමුදුරුවෝ ඒ ළමයා දූෂණය කරා නම් ඒක දූෂණය කරාද නැද්ද කියන අපි දන්නේ නැහැ. නිකන් මිනිහෙකුට බයින්න බෑනේ. ඒක මොකද්ද උනේ කියන එක දන්නේ ළමයායි ළමයාගේ අම්මයි හාමුදුරුවෝ. හරිද? ඒක නිසා ඒක ඒ අය බලාගනි අධිකරණය බලාගනි පොලිසිය බලාගනි. මම ඒ පිළිබඳව කතා කරන්නේ. අපි කාටවත් බාල අපරාධකාරයෙක් රකින්න උවමනාවකුත් නැහැ. රකින්න හැදුවත් රකින්නත් බෑනේ. දැන් මේ වෙනකොට සියලු දේවල් අරවා වුණා කියනවා මේවා වුණා කියනවා අර පාපිස්ස කියනවා මේ පාපිස්ස කියනවා ඒවා නීතියට වාරයි. හැබැයි මම උඹලට කියනවා මේ අටමස්ථානෙට එක හාමුදුරු කෙනෙක් වරදක් කළා යයි දැනගෙන නැත්තම් Facebook එකෙන් හරි YouTube එකෙන් හරි කවුරු හරි කියපු දෙයක් සමාජගත පණිවිඩයක් දැනගෙන මේ පෝස්ට් හදාගෙන මේ බුද්ධ ශාසනයටම ගහන එක වැරදි. රටේම ඉන්න හාමුදුරුවන්ට ගහන එක වැරදි. අටමස්ථානෙටම ගහන එක වැරදි. යෝ මොන තරම් සේවයක් ඔය අටමස්ථානෙක වෙනවද මේ අපේ ලංකාවට? අනුරාධපුරේ පන්සල් වල හාමුදුරුවන්ගේ වැඩක් ඇත්තෙම නැද්ද? දැන් සුලි කුණාටු වෙලාවේ දලදා මාලිගාවෙන් කෝටි කීයක් දුන්නද? ගංගාරාමෙන් කෝටි කීයක් දුන්නද? පවුල් 11000කට මුළු අනුරාධපුරේම කන්න දුන්නා. රුවන්වැලි සෑයින් ශ්‍රී මහා බෝධිය රමස්ථාන මේ රටේ මිනිස්සුන්ට අනුරාධපුරේ මිනිස්සුන්ට මොනවා වුණත් එතරින් පිහිට වෙන්නේ. රාජරට විශ්වවිද්‍යාලය හැදුවා රුවන්වැලි සෑය නායක හාමුදුරුවෝ. දරුවෝ ඉරිවණක් තියෙනවා. විශාල ශාසනික මෙහෙවරක් සිද්ධ වෙන ස්ථානයක්. මේක හාමුදුරුවෝ කෙනෙක් මෙහෙම කළායයි කියලා කතා වෙන සැනින් මුළු බුද්ධ ශාසනයටම පාර ගහන එක වැරදි. රුවන්වැලි සෑයට යන්න එපා, ශ්‍රී මහා බෝධියට යන්න එපා, තූපාරාමයට යන්න එපා, අටමස්ථානයට යන්න එපා කියලා බලු වැඩක්. මම කියන්නේ සිංහල බෞද්ධයන්ට මේවා රැවටෙන්න එපා. මේ කතන්දර අහලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ගරු ජනාධිපතිතුමනි මේක ප්‍රශ්නයක්. කිසිසේත්ම පල්ලේගම හාමුදුරුවෝද රාජාංගනේ හාමුදුරුවෝද කවුරු වැරදි කළත් අපිට දනුවම් දෙන්න. ඒ කිසිම දෙයක් නැහැ. අපිව රකින්න එපා. හරි? අපි කවුරුවත් රකින්න එපා. හැබැයි මේ පැහැදිලිවම පේනවා මේක නොනවත්වාම මුළු බුද්ධ ශාසනයටම පහර ගැසී සිංහල බෞද්ධ සංස්කෘතියටම පහර ගැසීම. මේ වෙනකොට මේ සිද්ධිය ජාත්‍යන්තර පවා ගිහිල්ලා ඉවරයි. මේ බෞද්ධයාගේ හදවත මුදුන් මල්කඩ තමයි අටමස්ථානය කියලා කියන්නේ. ඒක රැක ගන්න ඕනේ. වැරදි කරලා නම් දඬුවම් දෙන්න. හරි? ඒ කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් සමහර එවුන් මටත් බයිනවා පළු යන්න බයිනවා. හරි? අපිට එහෙම රකින්න ඕනේ රාජාංගනේ හාමුදුරුවන්ට එල්ලුම් ගහනවා එල්ලුම් ගහ දෙන්න. අටමස්ථානාධිපති හිමි වැරදි කළා තියෙනවා නම් නීතියට අනුව උන්වහන්සේට එල්ලුම් ගහද මොකද්ද අවුරුදු 10ද 15ද දඬුවම් කරන්න. ඉතින් ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේත් ඒවට අවස්ථාව දීලා තියෙනවා. හරි දැන් ওই තියෙන පන්සලට ඇවිල්ලා රෙදි ටික අරන් ගිහිල්ලා පාපිසි අරන් ගිහිල්ලා මොනවද ඔය තියෙන ඔක්කොම අරන් ගිහිල්ලානේ තියෙන්නේ. ඒව නොදී ඉඳලා ෆෝන් අරගෙන ෆෝන් වල මැසේජ් බලාගෙන හරි ඒවා ඔක්කොම දීලා තියෙනවා. කවුද හරි කවුද වැරදි මේක කුමන්ත්‍රණයක්ද මොකක්ද සොයලා බලලා මේක ඇත්ත නැත්ත රටට හෙළි කරන්න. ඒක අපි කිසිම ප්‍රශ්නයක් නැහැ. මගේ පන්සලටත් දැන් ආවේ පොලිසිය මාව ඇවිල්ලා අරන් ගියේ. ඒක ප්‍රශ්නයක් නෑ. මේ ඕනම කෙනෙකුට පැමිණිල්ලක් දාන්න පුළුවන්, කට උත්තරයක් දෙන්න පුළුවන්, ඇවිල්ලා අපිව අත්අඩංගුවට ගන්න පුළුවන්. අපි මේ සිවුරක් දාගත්තා කියලා අපි මේ රටේ නීතියට යටත් වෙන්න ඕන. සිවුරක් දාගත්තා කියලා අපිට බලුවැඩ හැම එකක්ම කරන්න බෑ. හරි? අපි සිවුරක් දාගත්තා කියලා රටේ නීතියට යටත්. රටේ නීතියට කටයුතු කරන්නේ නැත්නම් අපිව ගෙදර යවන්නත් පුළුවන්. භික්ෂු ශාසනයට ගැලපෙන්නේ නැත්නම්. ඒ කිසිම ගැටලුවක් නැහැ. හරි? හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ ඔය පන්සල් වලට යන අම්මන්ඩිලටත් මං කියන්නේ. උඹලා ආමුදුරුවන්ගේ සිවුරු කඩන්න එපා. අම්මන්ඩිලටයි උන්ගේ දුවලටයි කියන්නේ මේ හාමුදුරුවොත් එක බුදිය ගන්න බලාගෙන පන්සල් වලට යන්න එපා. මොකද හාමුදුරුවරු විතරක් නෙමෙයි වැරදි කරන්නේ. පැහැදිලිවම සමහර ගිහියෝ. හරි? උන් තමයි බාර් එකට ගිහලා අරක්කු ටික ගෙනත් දෙන්නේ. උන් තමයි මම දැක්ක ඒක සංගියෙක් කියන කවුද මේ අරක්කු ගෙනාවේ? වයිට් ඩයමන්ඩ් බුද්ධික අයියා. කවුද ගෑණි ගෙනාවේ? බුද්ධික අයියා.
අන්නේ බුද්ධි කලා පොඩ්ඩක් බලාගන්නලා ගම්වල මිනිස්සු. උන් තමයි මේ ශාසනය කන්නේ වනසන්නේ. හරිද? ඉතින් මේ සමාජ මේ ඔය හාමුදුරු දෙතුන් නමක් අතර මිනිස්සුනේ. ওই මිනිස්සු වැරදි කරනවා ඇති. හාමුදුරු කියලා මොකද මේ උන් රහත් වෙලා නැහැනේ. මේ බුදුහාමුදුරුවෝ දකින්න බෑනේ වගේ. බුදු කෙනෙක්වත් පසේ බුදු කෙනෙක්වත් රහතන් වහන්සේ කෙනෙක්වත් සෝවන් ඵලයක්වත් මම ලබලත් නැහැ. හරිද? එම නිසා මේ අපි කවුරුත් රහත් වෙලා නැහැ මේ පෘථග්ජන මිනිස්සු. හරිද? සිවුරක් දාගත්තත් අපි හැමෝම පෘථග්ජන මිනිස්සු. මම දැන් කිව්වනේ හාමුදුරුවරුන්ටත් නගිනවා කියලා. ඒකත් අල්ලගෙන ගහනවා. යකෝ හාමුදුරුවෝ කියලා ඉටිපන්දන් හඳුන් කුරු නෙමෙයි හැංගීම් දැනීම් මේ ප්‍රජනනය මේ ඔක්කොම තියෙනවා. හරිද? ඒක නිසා ඒවා පාලනය කරගෙන මොලෙන් පාලනය කරගෙන මේ ධර්මය ගැන හිතලා අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන හිතලා සසර ගැන හිතලා තමයි පාලනය කරගෙන මේ අපි පන්සල් වල ඉන්නේ. නැතුව මේ හැංගීම් දැනීම් මේ අසකරන නාසය දිව ශරීරය අපිට තියෙන්නේ. හරිද? ඒක නිසා මේක දැන්වත් නවත්තන්න. මම ඔය YouTubers-ලාට කියනවා අනේ මහත්තුරුනේ ඔයාලා දැන් මේ හේමරතන හාමුදුරුවෝ විකුණන් කෑව ඇතිනේ. ඊයක් හම්බ කරගත්තද උන්වහන්සේ නිසා. හරිද? ඇත්තටම රටකටවත් ජාතියකටවත් ආගමකටවත් ශාසනයකටවත් ආදරේ නිසා නෙමෙයිනේ. තන්නේ කරම ඔය යන්නේ තමන්ගේ ජනප්‍රියත්වයට සල්ලි ටිකක් හොයාගන්නනේ. ඒකනේ ඇත්ත කතාව. දැන් පහුගිය කාලේ අර ක්‍රිකට් එකක් කතා කරාද නේ? සම්මි සිල්වට එරෙහිව එකෙක් කතා කරේ නේ. ඇයි ඒ? සම්මියට එරෙහිව එකෙක් කතා කරේ නේ උගෙන් සල්ලි අරගෙන. හරිද? ඉතින් මේ ඔය රටකට ශාසනයකට ආදරෙන් නෙමෙයි. ඔය කතා කරන්නේ තමන්ගේ නම හදාගන්න එක්ක ඊළඟට ඡන්දෙට ඉල්ලන්න ඊළඟට ජනාධිපතිවරණයට ඉල්ලන්න මිසක් ශාසනයට ගහලා ඕවා කරගන්න මිසක් සැබෑවටම ශාසනයට ආදරේ මිනිස්සු නෙමෙයි. හරිද? ඒක නිසා මම දැක මටත් බයින් එකේ බැනපල්ලා මම මේ බුද්ධ ශාසනයට ආදරේ ඕන තරම් සිල් රකින්න හාමුදුරුවෝ පන්සල් වල ඉන්නවා ආරණ්‍ය වල ඉන්නවා පන්සල් වල ඉන්නවා. ඒ මිනිස්සු නැත්තම් මේ සමාජයේ මෙහෙමවත් නෑ අපා මොනවාද මේ කිරගෙවල් මීට වඩා පිරීලා. හරිද? මේ තරම් හරි මේ සංවරව මේ තරම් හරි මිනිස්සු පාලනය වෙලා ඉන්නේ ගමකටම පන්සලක් තියෙන නිසා මේ පන්සල් ටික රැක ගන්න ඕනේ. පන්සලේ හාමුදුරුවෝ අඩුපාඩුවක් මොකක් හරි තියෙනවා නම් ගිහිල්ලා දායකයෝ අනේ හාමුදුරුවනේ මේ වැරද්ද කරන්න එපා හාමුදුරුවනේ කියලා හාමුදුරුවෝ හොඳින් කියලා හදා ගන්න ඕනේ. ඒතකොට ප්‍රශ්න නැහැ. මේ වෙච්ච දේවල් සිදුවීම් පවා ආදර්ශයට අරගෙන මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න ඕනේ. ලංකාවේ හාමුදුරුවෝ මං හිතන්නේ 40000ක් 30000ක් විතර ඉන්නේ. ඔය 2,25,00,000කට බණ කියන්නේ. උන් ටික යවුවට පස්සේ කවුද මේ වගේ ඉන්නේ? බල්ලෝ පූසද තිරිසන්නොද? නිසා ඉන්න මිනිස්සු ටික මිනිස්සුනේ උන්ගේ වැරදි ටික හදාගෙන ශාසනයට ගැලපෙන විදියට පන්සලේ තියා ගන්න ඕනේ. එහෙම නැත්නම් මේක ඉවරයි. හරිද? ඒක නිසා දැන් පවුලක ඉන්න ළමයි කියද දෙන්නයි. එකයි. උන් ඇවිල්ලා මහාන වෙන්නෙත් නැහැ. අවසාන පිළිමේ ටිකයි ගොඩනැගිලි ටිකයි විතර පන්සලේ තියෙන. නිසා බුද්ධ ශාසනය කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස මේ හතරම ඉන්න ඕනේ. එතකොට ඒ සියලු දෙනාම පන්සලට ගියා නම් පන්සලේ හාමුදුරුවන්ට වැඳ දෙන දානයක් දුන්නා. ඔන්න හාමුදුරුවනේ අපි ගියා කියලා මොකක් හරි පන්සලේ සංවර්ධනයේ උදව්වක් කරා එතනින් ඉවරයි. හාමුදුරුවන්ගේ කාමරේ අසරරින් ගන්නයි කකුල් අස්සේ නගින්නයි නෙමෙයිනේ. හරිද? ඉතින් මේ ඊට පස්සේ හාමුදුරුවෝ වැරදි. මට කවුරු සුද්ධ කරන්න ඕනේ නෑ. මට පේන්නේ සම්පූර්ණම මේක ලොකු බුදුදහමට එදා ඉඳන් ගහනවානේ. මේ බුදුදහම නැති කරන්නමයි හදන්නේ. මේ අටමස්ථානයේ සිද්ධිය කේන්ද්‍ර කරගෙන මුළු සම්බුද්ධ ශාසනයටම මුළු සංඝහතියටම පහර ගහනවා. හරි? කරුණා කරලා බුද්ධ ශාසන ඇමතිවරයාට මේ ත්‍රිනිකායක මහානායක හිමිවරුන්ගේ ඉල්ලනවා දැන්වත් මේවන් නතර කරන්න වැඩපිළිවෙලක් යොදන්න සහ ඔය හාමුදුරුවෝ පිළිබඳවත් මීට වඩා හොයලා බලන්න කියන එක මම මේ වෙලාවේදී ඉල්ලනවා.